बुद्धं शरणं गच्छामि। नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्य। තමන්ගේ හිතේ තියෙන පැහැදීම මුල් කරගෙන ඒ පැහැදීම පින්වත්නි බුදුරජාණන් වහන්සේ ගැන හිතේ පැහැදීමක් තියෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය ගැන හිතේ පැහැදීමක් තියෙනවා. මහා සංඝ රත්නය ගැන හිතේ පැහැදීමක් තියෙනවා. මේ පැහැදීමට කියනවා චිත්ත ප්‍රසාද. එහෙම නැත්නම් ශ්‍රද්ධාව කියලා කියනවා. ඊළඟට ශ්‍රද්ධාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද කියලා ගුණ වශයෙන් අඳුනා ගන්න ඕන. ශ්‍රද්ධාව බුදුරජාණන් වහන්සේට කියනවා අරහත්. අරහන් කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ රාග දේශ මොහ ප්‍රහාණය කරපු ශාස්ත්‍රෝන් වහන්සේ නම අරහත්. බුදුරජාණන් වහන්සේට කියනවා සම්මා සම්බුද්ධ. සම්මා සම්බුද්ධයි කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය කිසිම ගුරුවරයෙකුගේ උපදේශයකින් තොරව සම්බු ඥානෙ අවබෝධ කළ නිසා කියනවා සම්මා සම්බුද්ධයි. මෙන්න මේ සම්මා සම්බුද්ධ කියන ගුණය තුලින් බුදුරජාණන් වහන්සේ අඳුරනවා. ඉතින් ඔය විදිහට පින්වත්නි බුදු ගුණ තුලින් බුදුරජාණන් වහන්සේ අඳුනා ගැනීම නිසා තමයි හිතේ පැහැදීමක් ඇති වෙන්නේ. ඒ පැහැදීමට තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. ඒ වගේම ධර්මයේ ගුණ තියෙනවා. ස්වාක්ඛාතෝ භගවතා ධම්ම. භාග්‍යවතුන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයේ ස්වාක්ඛාතයි. මුලක් පිරිසිදුයි, මැදත් පිරිසිදුයි, අවසානයත් පිරිසිදුයි. සම්දිත්තිකයි. මේ ජීවිතේම ඒ ධර්මය අවබෝධ කරන්න පුළුවන්. අකාලිකයි. ඒ කියන්නේ ඕනෑම කාලයක අවබෝධ කරන්න පුළුවන් ධර්මයක් තමයි බුදුරජාණන් වහන්සේ වදාළ. අන්න ධර්මය ගුණ තුලින් අඳුනගෙන හිතේ පැහැදීමක් ඇති වෙනවා. ඒකට කියනවා ශ්‍රද්ධාව කියලා. ඊට පස්සේ මහා සංඝ රත්නය කියන්නේ කවුද කියලා ගුණ වශයෙන් අඳුන ගන්නවා. සුපටිපන්නෝ භගවතු ශාවක සංඝ. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය සුපටිපන්නයි. සුපටිපන්නයි කියලා කියන්නේ පින්වත්නි ආර්ය අෂ්ටාංගික මාර්ගයට ගමන් කරන පිරිස. දැන් අපි ගත්තොත් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ පැවිදි වුණ ඒ ස්වාමීන් වහන්සේලා ආර්ය අෂ්ටාංගික මාර්ග ගමන් කරන පිරිසක් සුපටිපන්න කියලා කියන්නේ.
උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝ. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය ඍජු මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කර. උජු කියන්නේ ඍජු මාර්ගයේ වෙච්ච ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පටිපන්න කියන්නේ ගමන් කර. ඥාය පටිපන්නෝ භගවතෝ ශාවක සංඝ. භාග්‍යවතුන් වහන්සේගේ සංඝ රත්නය ඥාය කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න ගිහි ගෙදර අත්හැරලා බුද්ධ ශාසනයේ පැවිදි වුණ පිරිස. ඒ කාරණයෙන් තමයි සංඝයා කියලා කියන්නේ කවුද කියලා අපි අඳුරගන්නේ. සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝ. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය චතුරාර්ය සත්‍ය ධර්මය ඉගෙනගෙන ඒ ධර්මය ලෝකයාට දේශනා කරනවා. ඒකට කියනවා සාමීචි පටිපන්න. ආහුනේ ඒ කියන්නේ ඕනෑම දුරක ඉඳලා සිවුරු පින්ඩපාත සීනාසන ගිලන්පස බෙහෙත් වලින් අප උපස්ථාන කරන්න පුළුවන්. අරගෙන ඇවිල්ලා පූජා කරන්න පුළුවන්. පාහුනේ තමන්ගේ නිවසට ඕනෑම වෙලාවක සංඝ රත්නයේ වැඩිය සිව්පසයෙන් අප උපස්ථාන කරන්න සුදුසු. දකින්නේ මේ ජීවිතෙත් පරලොව ජීවිතෙත් යහපත පිණිස පින් රැස් කරගන්න පුළුවන්. අංජලි කරණි ඇඟිලි බැඳ වන්දනා කරන්න සුදුසු පිරිසක්. අනුත්තරං පුඤ්ඤක්කෙත්තං ලෝකස්සා. මේ ලෝකේ මිනිස්සු පින් රැස් කරගන්න ඉන්න ශ්‍රේෂ්ඨම උතුම්ම පිරිස තමයි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ. දාන පෙන් පූජා කරලා ආහාර පාන වස්ත්‍ර ආදී පූජා කරලා මේ ලෝකෙ මිනිස්සුන්ට පින් රැස් කරගන්න පුළුවන් ලෝකෙ උතුම්ම පිරිස තමයි මේ ශ්‍රාවක සංඝ රත්නය කියලා කියන්නේ. ඔන්න ඔය ගුණ තුලින් අපි අඳුර ගන්නවා සංඝයා කියලා කියන්නේ කවුද? සංඝ රත්නය කියලා කියන්නේ කවුද? අඳුන ගත්තට පස්සේ හිතේ පැහැදීමක් ඇති වෙනවා. ඒ පැහැදීමට කියනවා ශ්‍රද්ධාව කියලා. ඉතින් මේ කුටි සීනාසන පූජාව මේ පින්නතුන්ට කරන්න පුළුවන්කම ලැබුණේ තමන්ගේ හිතේ හටගත්ත අන්න ඒ කියන ශ්‍රද්ධාව මුල් කරගෙන. එහැදීම මුල් කරගෙන. එතකොට පින්වත්නි අද දවසේ සිද්ධ කරන්නේ කුටි පූජාව. මේ කුටිය මහා සංඝ රත්නයට සංඝ සතු කරලා පූජා කරනවා. ඒ කියන්නේ සතර දිගින් වඩින මහා සංඝ රත්නයට පූජා කරනවා. සතර දිසාවෙන් වඩින කියලා කියන්නේ මේ ලංකාවේ ලෝක ඕනෑම භික්ෂුන් වහන්සේ නමකට වැඩම කරලා වැඩ වාසය කරන්න පුළුවන්. අන්න ඒක තමයි ඒකේ තේරුම. එතකොට එක භික්ෂුන් වහන්සේ නමකට පූජා කරනවා. ඕනෑම භික්ෂුන් වහන්සේ නමකට වැඩ වාසය කරන්න පුළුවන් විදියට තමයි කුටිය පූජා කරන්නේ. පින්නන්නේ මේ බුද්ධ ශාසනයේ පළමු ආරාම පූජාව බිම්බිසාර රජතුමා තමයි සිද්ධ කළේ. වේළුවනාරාම රජගහ. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා කාලයක් යද්දී 20000ක් විතර රහතන් වහන්සේලා බිහි වුණා. ඒත් එක්කම රජගහ නුවරාවට කුටි 20000ක් විතර හදලා මිනිස්සු පූජා කළා. විසාකාව විසින් පූර්වාරාමයේ හදලා පූජා කළා. එතකොට ඔය විදිහට පින්වත්නි ගිහි දායක පින්නතුන් මේ බුද්ධ ශාසනයේ දියුණුව පිණිස භික්ෂූන් වහන්සේලාගේ පහසුව පිණිස කුටි පූජා කරලා තියෙනවා. කුටියක් හදලා බුද්ධ ශාසනයට පූජා කරන්නේ කොහොමද? ඒකේ ආනිසංස කොහොමද කියන කාරණේ මම මේ පින්නතුන්ට කියලා දෙන්නම්. පින්වත්නි කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ එක සිටුවරෙක් හිටියා
මේ සිටුවරයා තමන්ගේ මාලිගාවට අවශ්‍ය කරන ලී වගයක්, ඒ කියන්නේ ලී වගයක් අවශ්‍ය වෙලා මෙයා වනාන්තරයකට ඇතුල් වෙනවා. වනාන්තරයකට ඇතුල් වෙලා ලී ගස් හොයාගෙන මෙයා වනාන්තරයේ ඇවිදගෙන යනවා. වනාන්තරයේ ඇවිදගෙන යද්දි මෙයා දැක්කා මේ වනාන්තරයේ ඇතුලෙන් එක ස්වාමීන් වහන්සේ නමක් පාත්‍රයක් අරගෙන වනාන්තරයෙන් එළියට. ඉතින් අර සිටුවරයා අර ස්වාමීන් වහන්සේ වනාන්තරයෙන් එළියට ඇවිල්ලා පාත්‍රෙත් අරගෙන ගමට පින්ඩපාත වෙනවා. අර සිටුවරයා මේක බලාගෙන. ඊට පස්සේ මේ සිටුවරයා කල්පනා කළා මේ ස්වාමීන් වහන්සේ මේ වනාන්තරයේ කැලේ කොහෙද දන්නේ ඉන්නේ. ඊට පස්සේ මේ සිටුවරයා අර වනාන්තරයට ඇතුල් වුණා. ඇතුල් වෙලා අර ස්වාමීන් වහන්සේ ආපු අඩිපාර දිගේ ඇතුළට ගියා. ගිහින් බැලුවා මේ ස්වාමීන් වහන්සේ මම කොතනද වැඩේ? කුටියක් හදලා තියෙනවද? ගල් එනක් තියෙනවද? ගල් ගුහාවක් තියෙනවද කියලා හෙව්වා. හම්බුනේ නෑ. සිටුවරයා දැක්කා ඒ කැලේ එක තැනක ගහක් යට සුද්ධ කරලා තියෙනවා. එතකොට මේ සිටුවරයා තේරුම් ගත්තා මේ ස්වාමීන් වහන්සේ වැඩ ඉන්නේ මේ ගහ යට. මේ සිටුවරයා කල්පනා කළා මේ ස්වාමීන් වහන්සේට අපිට වගේ ලස්සනට ගෙයක් දොරක් හදාගෙන ජීවත් වෙන්න පුළුවන්කම තියෙද්දි සංසාර දුකෙන් නිදහස් වෙන්න කියලා මේ කැලේකට ඇවිල්ලා ගහක් යට ජීවත් වෙනවා. මැසි මදුරුවන්ගෙන් දුක් විඳිනවා. අවුවෙන් පීඩා විඳිනවා. වැස්සෙන් පීඩා. සතා සර්පයන්ගෙන් පීඩා. ඉතින් ඒක නිසා මම මේ ස්වාමීන් වහන්සේ දැන් පින්ඩපාතේ වැඩියා. එන්න කලින් කුටියක් හදලා පූජා කරන්න ඕනේ කියලා හිතුවා. ඊට පස්සේ පින්නාත් මේ සිටුවරයා මොකද කළේ? මේ කැලේ ශක්තිමත් ලී දඬු වැල් කපාගෙන ඇවිල්ලා කෝටු 4ක් බිම හිටෝලා වහලෙත් ලස්සනට ලී කෝටු වලින් හදලා වැල් දාලා බැලුවා. අතුකොළ ගෙනල්ලා වහලෙට සෙවිලි කරා. බිත්ති අතුකොළ වලින් හැදුවා. හොඳ දොරකුත් හදලා ඇඳකුත් හැදුවා. ලී කෝටු. ඊට පස්සේ ලී පුටුවකුත් හදලා මේ සිටුවරයා පැත්තකට වෙලා ගහක් යටට වෙලා වාඩි වෙලා හිටියා. ඒ කාලේ පින්නාත්ති ස්වාමීන් වහන්සේලා පින්ඩපාත ගිහින් දානි වළඳලා ගහක් යටම තමයි දානි වළඳලා එතන භාවනාත් කරලා ආයෙ රෑ හවස තමයි එන්නේ. දැන් හවස් වෙද්දි මේ ස්වාමීන් වහන්සේ ආවා. බැලින්නම් කලින් හිටපු තැන කුටියක් හදලා. මේ ස්වාමීන් වහන්සේ කුටිය ඇතුළට ගියා. බලපුවම ඇඳකුත් තියෙනවා. එළිය වාඩි වෙන්න පුටුවකුත් හදලා. අර සිටුවරයා ළඟට ඇවිල්ලා වන්දනා කළා කියනවා ස්වාමීනි ඔබ වහන්සේලාට කුටි හදලා පූජා කරපුවාම ඒව පිළිගන්න කැපයිද කියලා. අර ස්වාමීන් වහන්සේ කියනවා පින්නත මම මීට කලින් මේ ගහ යට සීතලෙන් පීඩා උණුසුමෙන් පීඩා සතා සර්පයන්ගෙන් පීඩා දැන් බොහෝම සැප පහසු ඉන්න කුටියක් හදලා තියෙනවා. ඇඳකුත් පුටුවකුත් හදලා. ඒක නිසා ඔබතුමා මහන්සි වෙලා ඔය ආත්‍යකේ මේ කුටිය හැදුවද ඔය ආත්‍යක සිතූ පැතූ සම්පත් පුණ්‍ය හස්තයක් වේවා කියලා ආශිර්වාද කරනවා. ඊට පස්සේ අර සිටුවරයා කියනවා ස්වාමිනී මේක මං తాවකාලිකව හැදුවා. ඒක නිසා මම බොහෝම සැපසේ වාසය කරන්න ඔබ වහන්සේට හොඳ කුටියක් හදලා දෙනවා. සිටුවරයා ගමට ගිහින් ගමේ කීප දෙනෙක් එක්කව කරගෙන ආවවිල්ලා ඒ කුටියට එහා පැත්තේ ලස්සනට බිම හැදුවා. හදලා මේ සිටුවරයා අර පිරිසත් එක්ක ස්ථීරව කුටියක් හැදුවා. අර කැලිය හදලා ඇඳකුත් හැදුවා. කොට්ට මෙට්ට ඇඳ ඇති නිසා එළියෙන් වාඩි වෙන්න පුටුවකුත් ඇති. ඊට පස්සේ ජලය පානීය කරන්න ළිඳකුත් කපලා දුන්නා. පෑන් පහසුවට පෑන් පොකුණකුත් ඇති. මිදුල ලස්සනට හදලා වැලි අතුරලා සත්තුන්ට ඇතුළු නොවෙන්න දඬු වැටකුත් ගහලා
අර සිටුවරයා ස්වාමීන් වහන්සේ කුටියට වඩම්මලා සංඝ සතු කරලා පූජා කළා. ඉන්නත්නි ඒ මොහොතේ තවුතිසා දිව්‍ය ලෝකේ විශාල දිව්‍ය විමානයක් පහළ වුණා. ඉතින් ඒ සිටුවරයා පූජා කරලා කියනවා ස්වාමීනි අද ඉඳලා ඔබ වහන්සේගේ කැපකරු දායකයෙක් බවට අපේ පවුල පත් වෙනවා. ඔබ වහන්සේ පින්ඩපාත ගිහින් දානි ලැබුණා. දානි ලැබුණ නැත. අනිවාර්යයෙන්ම අපේ නිවසට දාන්නට වඩිනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ කුටියට වෙන්න පුටුවකුත් ඇත. ඊට පස්සේ ජලය පානය කරන්න ළිඳකුත් කපලා දුන්නා. පෑන් පහසුවට පෑන් පොකුණකුත් ඇත. මිදුල ලස්සනට හදලා වැලි අතුරලා සත්තුන්ට ඇතුළු නොවෙන්න දඬුවටකුත් ගහලා අර සිටුවරයා ස්වාමීන් වහන්සේ කුටියට වඩම්මලා සංඝ සතු කරලා පූජා කළා. ඉන්නත්නි ඒ මොහොතේ තවුතිසා දිව්‍ය ලෝකේ විශාල දිව්‍ය විමානයක් පහළ වුණා. ඉතින් ඒ සිටුවරයා පූජා කරලා කියනවා ස්වාමීනි අද ඉඳලා ඔබ වහන්සේගේ කැපකරු දායකයෙක් බවට අපේ පවුල පත් වෙනවා. ඔබ වහන්සේ පින්ඩපාත ගිහින් දානි ලැබුණා. දානි ලැබුණ නැත. අනිවාර්යයෙන්ම අපේ නිවසට දාන්නට වඩිනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ කුටියේ බොහෝ කාලයක් වැඩ වාසය කළා. ඒ කාලේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 20000. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ බුද්ධ ශාසනයේ බබලන කාලේ සුළු කලකින් සීලය දියුණු කළා, සමාධිය දියුණු කළා, ප්‍රඥාව දියුණු කළා, අරහත්ත්වයට පත් වුණා. රහත් වෙලා උන්වහන්සේ වැඩ වාසය කරලා පිරිනොම් පෑවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ අවසන් කටයුතු පවා අර සිටුවරයා සිද්ධ කළා. ඊට පස්සේ ඒ සිටුවරයා මිය පරලෝකයෙන් තවුතිසා දිව්‍ය ලෝකෙ පින්වත්නි ගෞතම බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයෙක් හැටියට පාරමිතා පුරද්දී කාශ්‍යප බුද්ධ ශාසනය ගිහි කෙනෙක් හැටියට ඉපදිලා ඒ කුටි පූජාව කළේ කවුද? ගෞතම බුදුරජාණන් වහන්සේගේ පෙර ජීවිතය. ඉතින් මේ කුටි පූජා කරතු ඒ පිරි බුදුරජාණන් වහන්සේ වදාලා හත් වතාවක් සක්විති රජ වෙන්න මේ පෘථුවිය පාලනය කළා. හත් වතාවක් සක්විති රජ. ඉතින් පින්නන්නේ කුටියක් හදලා බුද්ධ ශාසනයට පූජා කරද්දී ලෞකික පිනක් අපේ ජීවිතයට රැස්. ඒ කියන්නේ අපි මනුස්ස ලෝකයේ උපෝපන් ජාති අපිට ලෞකික සැප ඉඩ කඩන් ගෙවල් දොරවල් යාන වාහන ධනිය. දිව්‍ය ලෝකයේ උපෝපන් ජාති දිව්‍ය විමාන පහළ. ඒ වගේම කෙනෙක් ලෞකික සැපය අත්හැර එයා හිතුව මේ කුටි පූජාව මට නිවන් දකින්න උපකාර වේවා කියලා. ඒ කෙනා ලෝකෝත්තර පැත්තට හිත යොමු කෙරුවොත් ගිහි ගෙදර ඉඳගෙන එහෙම නැත්නම් පැවිදි භාවයට පත් වෙලා එයාට මාර්ගඵල ලැබලා නිවන් දකින්න අවස්ථාව ලැබෙනවා. පින්නන්නේ කුටියක් හදලා පූජා කරද්දී ඊට උදව් උපකාර කරන අය දැක බලා සතුටු වෙන සියලු දෙනාටම ඒ පිනට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ සියලු දෙනාටම ඒ පිනේ ආනිසංස ලැබෙනවා. මම විශේෂයෙන්ම දැක්කා මේ ගමට ආවට පස්සේ බොහෝම ශ්‍රද්ධාවන්ත හොඳ මිනිස්සු ඉන්නවා. ඒ අය බොහොම ශ්‍රද්ධාවෙන් සතුටින් මේ කුටිය හැදුවා මුල් කාලේ පටන්. ඉතින් මේ සියලු දෙනා තම තමන්ට පුළුවන් ආකාරයට කුටිය නිම වෙනකල්ම එකට හිටියා. ඉතින් ඒකට මුල් උනේ සියලු දෙනාටම මොකක්ද? ශ්‍රද්ධා. මොකක්ද? ශ්‍රද්ධා. මම මේ පින්නතුන්ට කියලා දෙන්නම්. ආපදාන පාළි පොතේ තිනකුටි දායක ආපදානීය කියලා දේශනාවක් තියෙනවා. තිනකුටි දායක
කියලා රහතන් වහන්සේ නමක් හිටියා. මේ රහතන් වහන්සේ අරහත්ත්වයටපත් වෙලා පිරිනුවන් පාන මොහොතේ තමන්ගේ අතීත ජීවිතේ කිව්වා. ඒ අතීත ජීවිතේ කියන ගාථා වගේකින් කිව්වේ උන්වහන්සේ දේශනා කරනවා මම බන්දුමති නගර අනුන්ගේ කුලී වැඩ කරලා ජීවත් අනුන්ගේ කුලී වැඩ කරලා ඒ දින වැටුනේ මං ජීවත් වුණ කෙනෙක්. දවසක් මම හුදෙකලාව වාඩි වෙලා මේ විදියට කල්පනා කළා. මොකද්ද? මේ ලෝකෙට බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා මට මතක හිටින පිනක් කරගන්න බැරි. මොකද්ද කල්පනා කළේ? මේ ලෝකෙට බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා බුද්ධ ශාසනය තියෙනවා. මට මතක හිටින පිනක් කරගන්න බැරි. ඉතින් මම මරුණට පස්සේ උපත හොඳ තැනක අරගෙන යන්න ඕන නම් මම පිනක් කරගන්න ඕන. මේ ඊට සුදුසු කාලය. පින් කරගත්තේ නැත්නම් නිරයේ ගිහිල්ලා උපදින්න සිද්ධ වෙනවා. නිරේ උපත දුකයි. ඊට පස්සේ මේ උපාසකතුමා තමන්ගේ වැඩ කරන ස්වාමියා ළඟට ගියා. ගිහිල්ලා දවස පුරාම වැඩ කරලා එයාට මුදලක් ගත්තා. අරගෙන මෙයා දවසක නිමාඩුවක් ඉල්ලගෙන කැලේට ගියා. කැලේට ගිහිල්ලා තනකොළ ගලවලා ගත්තා. ලීවැල් අරගෙන ඇවිල්ලා වනාන්තරයේ එක්තරා තැනක් හොඳට සුද්ධ කරලා ලී කෝටු 3ක් හිටෙව්වා කතුරක ආකාරයෙන් හිටවලා තනකොළ වැල් වලින් හොඳට බැඳලා තනකොළ බිත්ති වලට අතුරලා හොඳ දොරකුත් හදලා තනකොළ වලින් කුටියක් යතුවා. මොනවද තනකොළ වලින් කුටියක් හදලා මෙයා ස්වාමීන් වහන්සේ නමක් හම්බෙන්න ගිහින් වන්දනා කරලා කිව්වා ස්වාමිනේ මං වනාන්තරයේ තනකොළ වලින් කුටියක් ඔබ වහන්සේට ඒ කුටිය පූජා කරා. මේ ස්වාමීන් වහන්සේ වඩම්මලා අර කුටිය සංඝ සතු කරලා පූජා කරා. ඉතින් මේ තිනකුටි දායක රහතන් වහන්සේ කියනවා මම එදා ඒ කරපු පුණ්‍ය කර්මයේ හේතු කරගෙන තවතිසා දිව්‍ය ලෝකයේ ගිහින් උපත ලැබුණා. මම සංඝයාට තනකොළ කුටිය පූජා කළ පිණි තවතිසා දිව්‍ය ලෝකේ විශාල දිව්‍ය විමානයක් පහළ වුණා. මේ දිව්‍ය විමානය ගැන කියනවා එහි කොටස් කාමර 1000ක් තියෙනවා. මුදුන් වහල 100ක් තියෙනවා. ඒ වගේම හැම තැනම නිල් පාටින් නිලදෙන කොඩි තියෙනවා. මගේ විමානේ 100ක් දහසක් වටේට කඳු පන්ති පිහිටලා තිබුණා. තිලකුඩි දායක රහතන් වහන්සේ වදාලා දිව්‍ය වූ හෝ මනුෂ්‍ය වූ යම් තැනක උපත ලැබුවද මම හිතන අදහසට අනුව මාලිගාවක් ලැබුණා. ඒ කියන්නේ පින්නාත් දිව්‍ය ලෝකේ ඉපදුනාද හිතට හිතුනොත් මට මේ වගේ විමානයක් ලැබුණොත් හොඳයි කියලා ඒ වගේ විමානයක් ලැබුණා. මනුස්ස ලෝකේ ඉපදුනාට පස්සේ මට මේ වගේ ගියක් දොරක් හදාගන්න තිබ්බනම් හොඳයි කියලා හිතුනොත් ඒ වගේ ගියක් දොරක් ලැබුණා. කියනවා බයක් හෝ තැති ගැනීම ලොමු දහ ගැනීමක් හටගත්තේ නැහැ. මම බය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ. ඒ ජීවිතයක බය තැති ගැනීම ජීවිතයේ ඇති වුන්නේ නැහැ කියන එකට හේතුව කුටියක් හදලා පූජා කිරීමේ පුණ්‍ය විපාකය. සිංහයෝ ව්‍යාඝ්‍ර වලස් මුගය ඒ වගේම වන මුර්ගය පාරියද්දි ඉවත් වෙනවා. කුටියක් හදලා බුද්ධ ශාසනයට පූජා කළ විපාකය. සර්පය භූතේ නාගය කුම්භාන රකුස මම් පාරියද්දි පාරින් අයින්. ඒකට හේතුව මේ කුටි පූජාවේ විපාකය.
ඊට පස්සේ කියනවා මට කවදාවත් සිහිනේ පාපී සිහිනයක් දැක්කේ නැහැ කියන. ඒ කියන්නේ ඒ කුටිය හදලා පූජා කළේ පින්වත්නි කල්ප 90කට කලින් විපස්සී බුදුරජාණන් වහන්සේ බුද්ධ ශාසනය. එතකොට කල්ප 90ක් කිසිම දවසක පාපී හීනයක් දැක්කේ නැහැ කියන. මනුස්ස ලෝකේ උපදුන වාර. මම ඒ හැම ජීවිතේම සිහිය මුදට ඇතුව ජීවත් වුණා. ඒකට හේතුව කුටි දානේ විපාකය. ඉතින් දේශනා කරන මේ කුටි දාණය හේතු කරගෙන මනුස්ස ලෝකේ අවසානාත්ම භාවය ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය තියෙන කාලේ මනුස්ස ලෝකෙ ඉපදිලා ගිහි කෙනෙක් හැටියට සියලුම සැප සම්පත් විඳලා බුද්ධ ශාසනයේ පැවිදි වෙලා සෝවාන් සකෘදාගාමී වුණා අනාගාමී වුණා අරහත්ත්වයට පත් වුණා. ඉතින් ඔය විදිහට පින්වත්නි නිවන් අවබෝධ කරලා සංසාරෙන් නිදහස් වෙන්න මේ කුටිය පූජා කිරීමේ විපාකේ හේතුණා කියලා දේශනා කරනවා. එහෙනම් පින්වත්නි කුටියක් හදලා බුද්ධ ශාසනයට පූජා කරන පින ලෞකික සැපත් ලබා දෙනවා, ලෝකෝත්තර සැපත් ලබා දෙනවා. ඒකට හේතුව තමයි බුද්ධ ශාසනයක දැන් මේ අඩවිය පින්වත්නි සිරීපාද අඩවිය. එතකොට මේ සිරීපාද අඩවිය වටේටම ගල් වෙන්වල ඒ වගේම කුටි හදාගෙන ස්වාමීන් වහන්සේලා සීලය දියුණු කරනවා, සමාධිය දියුණු කරනවා, ප්‍රඥාව දියුණු කරනවා. එතකොට ඒ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ නිවන් මඟ ගමන් කරන භික්ෂූන් වහන්සේලා වැඩ වාසය කරන මේ සිරීපාද අඩවිය මුල් කරගෙන. එතකොට ඒකෙන් පින්වත්නි ඒ සේනාසන පූජාවේදී ඒ පූජා කරන අයට ඒකෙන් විශාල පිනක් රැස් වෙනවා. ඉතින් අද දවසේ මේ කුටි පූජාව සේනාසන පූජාව සඳහා දායකත්වයේ ලබා දුන් සියලු දෙනාම සිහිපත් කරනවා. බොහෝ පිරිසක් මම මෙහි ආදාපටන් ශ්‍රමයෙන් උදව් උපකාර කළා. ඒ වගේම මිල මුදල් වලින් Tamanට හැකි ආකාරය අපි මේ කුටිය හදලා පටන් අරගෙන යද්දී උදව් උපකාර කළා. ඉතින් මේ සියලු දෙනාම සිහිපත් කරනවා. සියලු දෙනාටම ගෞතම බුද්ධ ශාසනය තුල චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා මේ ඉපදෙන මැරෙන දුක්ඛිත සංසාර ගමනේ නිදහස් වෙන්න වාසනාව ලැබිත්වා කියලා ආශිර්වාද කරනවා. साधु बुद्धं शरणं